2024 පහේ පාසල් අවසාන විභාගය. ඒක විඥාන පිළිවෙල ගොඩක් ළමයි ඉන්න දහම් පාසලක්. අර මතක විදිහට ළමයි 68ක් එක 10 වසරේ විභාගෙට පෙරේ පිළිගන්න ළමයි 8 දෙනා විභාගෙට එන්නේ. ඉතින් මේ හැමතැනම තාක්ෂණ ඒකට ප්‍රධාන විද්‍යාව බවට පස්සෙලා තියෙනවා උපකාරක පන්ති හැරදීම. ඒ සමාජ යෝජනාවක් කරනවා පුළුවන් නම් අපේ තියෙන අපේ මනක් උත්පාදන දුරකෝ යෝජනාවක් ගහලා ඉල්ලීමක් කරලා හරි ඉතින් අපි අත්න කරලා කොටාසේ තුල තුම ගන්න අවුරුදු දෙක වෙනකල්ලා අපිට දුවන උපකාරක පන්ති ටික නවත්ත ගන්න ඒක ලොකු දෙයක් වෙනවා. සම්පාදනයේ උච්චාරට අවශ්‍යම දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒක අපි පුළුවන් නම් යෝජනා විරුද්ධ වෙන එකක් නෑ. මේ යෝජනාව ගෙනල්ලා ඒක අපි මුලින් සාකච්ඡා කරලා මේ ඕන කමිටුවක්පත් කරලා අනුකූල විලා උපකාරක පන්ති පවත්තන සංවිධායකවරු සාකච්ඡා කරලා එහෙම නැත්නම් මේ උපකාරක පන්ති ලියාපතල ලියාපදිංචි කිරීමේ ඒක නීතියක් විදිහට ඒක යොමු කරලා ඒ ආකාරයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් සමන්මලී මන්ත්‍රීතුමිය එතුමියට ප්‍රහාරයකට ලක් වුණා. කාන්තා මන්ත්‍රීවරිය හැටියට අපි තේරලා දකිනවා. මොකද කාන්තාව මන්ත්‍රීවරියලා එනි පිටිසන්න නෙමෙයි යම් දෙයක් කරන්නට. ඉතින් මොන පක්ෂයේ වුණත් මේ වෙලාවට මතක් කරන්න ඕනේ එතුමියට යම් දෙයක් කරා නම් ඒ ගැන අපි දැඩිසේ විරෝධය දක්වනවා. මේ දේශපාලනයේද මේ අබෝසුවට එනකොට අවුරුදු 30ක් විතර වෙනවා. ඒ නිසා මම මේ දේශපාලන තුල මේ රටේ මේ පරිවර්තනයේ වෙනස කිරීමට මා සමග සිටිහා අපේ රටේ තරුණ තරුණයන් ඇතුළු 85000කට වැඩි පිරිසක් තමන්ගේ ඇස්මස්ලේ මුළු ජීවිතේම කැප කළා මේ රටින් සමුගන්න හේතුණා. ඒ වෙනුවෙන් ඒ ජීවිතය පූජා කළ මාගේ සහෝදර ඒ 85000කට වැඩි බුද්ධිමත්තා උගත් වියත් ඒ තරුණයෝ අපෙන් අයමුණා. ඒ සියලුම සහෝදර සහෝදරයන් වෙනුවෙන් මේ සභාවේදී මාගේ උත්තමාචාර්ය හා ඒයට මාගේ සම්පූර්ණ ගෞරවය මේ අවස්ථාවේ පිරිනමනවා. අපි මේ සභාවට පැමිණ සිටින්නේ ජනතාව වෙනුවෙන් අපගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. අප සියලු දෙනාගේම අරමුණ ඒක. අපේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන යුගයේ වෙන විට අපේ රට ඩොලර් බිලියන 29.0 ගානක ණයක්. ඒ කියන්නේ කෝටි ලක්ෂ ඩොලර් කෝටි ලක්ෂ 29කට වැඩි ණය මුදලක් තියෙන රටක්. ඒ නිසා ඒ ගැන අපගේ පසුගිය ක්‍රියාවල පිළිබඳ අපි කනගාටුව ප්‍රකාශ කරනවා මිස ඒවා දැන් කතා කරලා වැඩක් නෑ. අපි සියලු දෙනාටම මේ පවතින තත්ත්වයෙන් මේ රට ගොඩේම වෙනුයි. මේ රටේ ජීවත් වෙන රටට ආදරය කරන දේශප්‍රේමී සියලුම ජනතාව ඒකරාශීව මේකෙන් මේ තත්ත්වයෙන් රට ඉදිරියට ගෙන යාමට අපි උත්සාහ කරන්න ඕන. අපේ රට නිදහස් ලබනකොට 1948 පෙබරවාරි 4 වෙනිදා අපේ රට තිබුණේ දකුණු ආසියාවේ දෙවනි සංඝාතිත රාජ්‍යය. ජපානයට වැඩි ඒකකින් අපි පහළ හිටියා. අද වෙනකොට දකුණු ආසියාවේ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. ඒකෙන් 40 වෙනි සීමාවක් පැනපු රටක්. ඒ කියන්නේ දිලුදුගමින් 4 වෙනි පස්සෙන් තියෙන එකක්. ඒ නිසා ඒ තත්ත්වයෙන් මුදවාගෙන අපි සභාවක් වශයෙන් අපි කවුරු සමිතිය අපි එකටින් මේ යෝජනා අපි තර්ක විතර්ක කළා. මේවා රටේ උන්නතිය වෙනුවෙන් මේ කටයුතු කරගෙන යාම අපි සැමගේම යුතුයකම කොට මාස තමත් දහම් පාසල් ගුරුවරයෙක් එතුමා සඳහන් කරපු දරුවන්ගේ දහම් පාසල් නොපැමිණීමේ ප්‍රශ්නය එකක් බරපතලයි. අපේ 500ක් පමණ හිටපු අපේ දහම් පාසලේ දැන් ළමයි 175ක විතර තමයි පැමිණීම තියෙන්නේ. ඉතින් ළමයි ඉන්නවා නමුත් එන්නේ නැහැ. ඒ නිසා අපිට සභාවක් ඇටියට ඒ ප්‍රශ්නයටත් යම් විසඳුමක් දෙන්න මාර්ගයක් හදාගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඊට අමතරව මම සඳහන් කරන කාරණාව තමයි මේ දිනවල අපි ග්‍රාමීය සංවර්ධන සැලසුම් සකස් කරමින් යනවා. ඒ වැඩසටහන යටතේ විවිධ ව්‍යාපෘති අපි ගම් තුල ක්‍රියාත්මක කරන්න යෝජනා කරනවා. ඒ අනුව අපේ දරිගම වසමේ නැත්නම් දරිගම කොට්ටාසේ නැගෙනහිර දරිගමේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඒ ප්‍රදේශයේ දක්ෂ ගොවි මහත්වරු ඉන්නවා. ඒගොල්ලෝ ඉදිරිපත් කළ කාරණාවක්. ඒ තමයි අපේ තියෙන සේනා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට අයිති විශාල ප්‍රදේශයක් තියෙන ස්ථාන කිහිපයක් තිබුණා. පසුගිය කාලවල ශාස්ත්‍රීය වගා භූමි බවට පත් කරගෙන තිබුණා.
අද වෙනකොට මේ භූමිය ඉතාමත් වර්ගී වෙලා ඒ අවට ප්‍රදේශවාසීන්ට ගැටලු සහගත තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන් ඉල්ලීමක් තියෙනවා ඒ ගොවීන්ට ඒ ප්‍රකඩම් ලබා දෙන්න කෙටි කාලීන එළවලු ඇතුළු කෙටි කාලීන භෝග වගාවන් සඳහා භාවිතා කරන්න කියලා. ඉතින් ඒ නිසා අපි ඊ සාකච්ඡා කරගෙන පීඨාධිපතිතුමා මුණ ගැහිලා අවස්ථාවක් තියෙනවා නම් පවත්නා තත්ත්වයන් යටතේ උපසභාපතිතුමා එමෙන්ම වේයන්ගොඩ කොට්ටාස මණ්ඩිතුමා කවුරුන් මතුලන්ක විශාල කැපවීමක් කරා අපිට ඒ අවස්ථාවට සහභාගී වුණා. කෙසේ වෙතත් විදුහල්පතිතුමා දැඩි විරෝධයක් පැවෑවා එම ක්‍රීඩා පිටිය ලබා ගැනීමට ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයේ ජනතාවගේ ඉල්ලීම පිට කෙසේ හෝම ක්‍රීඩාංගණයේ යන අදහන උත්සවය පැවැත්වුවා. එම කටයුතු වලට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය විශාල කැපවීමක් උදව් කරා. එමෙන්ම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ වේයන්ගොඩ ප්‍රාදේශීය සභාව උපකාර්යාලයේ කාර්යභාර නිලධාරීතුමිය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ කම්කරුවන් එම සියලුම කටයුතු වලට අපවත් වූ දා සිටම දිගටම සොයා බලමින් කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාට.